මේ සඳුනි. ඔය ගොවිගමද? නෑ අයියේ මං අටලුගම. නෑ අනේ මම ඔයාලගේ කුලේ ගැන ඇහුවේ. කුලේ අපේ කෙනෙක් නෙමෙයි අයියේ. ඉවල්ලන් කෙනෙක්. නෑ ඒකුත් නෙමෙයි. අපේ අයියාගේ නෑ යාළුවේ. මං එහෙම කතා කරන්නේ නෑ නේවලත් එක්ක. මගේ පස්සෙන් නම් ආව තමා. මං කැමති වුණ නෑ. තාත්තයි. අයියෝ එහෙම දෙයක් නෙමෙයි යන්නේ. අපේ ගෙවල් වලින් කුලේ හොයනවා. අයියලා ගෙදරින් එන දවසට කියන්න. මං අපේ අයියාට කියන්නම් කුලේ අයියෝ අපේ ගෙදරට එක්කන්නේ. නෑ නංගි එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. දැන් අපි කසාද බඳින්න නම් අර කුලවල දෙක ගැලපෙන්න බෑ. අපේ ගෙදර කියන්නේ වේවැල් කුල්ලක් අයියේ. ඔයාලේ ගෙදර මොකක්ද තියෙන්නේ? අපිත් එකක් ගන්න. එතකොට හරිනේ. නෑ අනේ මං කියන්නේ අපි ගොවිගම මිනිස්සු. කිව්වහම තේරුම් ගන්නවෝ. අයියලා ගොවිතැන් කරන අයද? ඒකට කමක් නෑ අයියා මොන රස්සාව කරත් මං කැමතිනේ අයියාගේ මනුස්සකමටනේ. ගමේමයි ගොවිතැන්ද කරන්නේ. අයියෝ නෑ අනේ මිනිස්සුන්ට කුල තියනවා. ඒකවත් දන්නේ නැද්ද? දන්නවා අයියේ. හරි එහෙනම් කියනවා බලන්න ඔයාලගේ තියෙන කුල මොනවද කියලා. කකුල තියනවා, උකුල තියනවා. එච්චරයි ඉතින් අයියේ. මට එහෙම ආබාධ තත්ත්වයක් නෑ අයියේ. අයියෝ නංගි එහෙම නෙමෙයි යන්නේ. එහෙනම් අයියේ මට කියන්න ඔයාලගේ වාසගම මොකද්ද කියලා. මං කිව්වේ අයියේ අපි අටලුගම. අයියෝ අටලුගම ආරච්චි ළගේද? එහෙම නැත්නම් අටලුගම අන්තෝනි ළගේද? එහෙම නැද්ද? නෑ අයියේ අටලුගම හන්දියට ඇවිත් හැපැල් කන්තෝරුවේ වැඩ කරන පියදාසලයි ගෙදර කොහෙද කියලා අහන්නකම්. ඕන කෙනෙක් දන්නවා අපේත් ගෙදර. අයියෝ නංගිලා බෙර ගහන අයද? එහෙම නැත්නම් වළං හදන අයද? එහෙමත් නැත්නම් රෙදි හොදන අයද කියන්නකෝ. දහම් පාසලේ නම් පෙරහැරවල බෙර ගහලා තියෙනවා මං ඒ දවස්වල. වළං නම් ඉතින් ගේන්නේ කඩෙන්. ගෙදර නම් හදන්න තේරෙන්නේ නෑ අපට. ගෙදි නම් ඉතින් හැමදාම හොදනවා. අනේ අයියේ මං ඔය බෙර ගහ සද්ද කරන කෙනෙක් නෙමෙයි. අනික මං කැමති නෑ මේ සද්ද බද්ද දාගෙන ගෙදර ඉන්න. වොෂින් මැෂින් එක ගන්නන් ඕනේ නෑ. මං අයියකට දෙත් හොදලා දෙන්නම් හැමදාම. ඕවා මට පුරුදු දේවල්. අනවශ්‍ය වියදම් ඕනේ නෑ. දැන් ගොඩක් වෙලා කතා කරානේ. මං එහෙනම් යන්නම්. බයි.